ආයුබෝවන් මම අදත් ඔයාලව චුටි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ දොඩම් බීම එකක් ලේසියෙන් හදාගන්න හැටි. ඉතින් අපේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරලා ඒත් එක්කම එන bell icon එක click කරලා like එකකුත් දාලා comments එකකුත් දාලම අපි වීඩියෝ එකට යමු. ඉතින් අපිට මේ දොඩම් බීම එක හදන්න අවශ්‍ය නම් ද්‍රව්‍ය තමයි දොඩම් ගෙඩි කිහිපයක්. ඉතින් මට අද දොඩම් ගෙඩි නැති හින්දා මම දෙහි ගෙඩි කිහිපයක් පාවිච්චි කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය නම් සීනි, ලුණු, ඇල් වතුර හෝ කූල් වතුර. ඉතින් අපි බලමු මේ දොඩම් බීම එක කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම මෙන්න මේ ආකාරයට භාජනයක් ගන්නවා. ඊපස්සේ අපේ තෝරාගත්ත ආදේශකයක් හැටියට මම තෝරාගත්ත දෙහි ගෙඩි ටික මෙන්න දෙහි ගෙඩි. හරි. අපි දැන් මෙන්න මේ ආකාරයට අපේ දොඩම් වෙනකොට මම ගත්ත ආදේශකයක් වන දෙහි ටික මෙන්න මේ ආකාරයට මේක ගත්තා. දැන් අපි මෙහෙම කෝප්පයක් අරගෙන අපි මේක ගත්ත දෙහි ටික ඒ කෝප්පෙට දාගන්නවා. ආකාරයට අපේ දෙහි ටික මම එකට දාගත්තා. ඊට පස්සේ අපේ කූල් වතුර එක හෝ ඇල් වතුර ටික මේකට දාගන්න ඕනේ. කූල් වතුර හෝ ඇල් වතුර අපි වැඩි කරගන්න. ආටවස් ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ ඔයාගේ අස ප්‍රමාණයට සීනි. ඔයා දිය වැඩි තියෙන වැඩි සීනි දාගන්න එපා. ඊට පස්සේ අපි මේකට ලුණු ටිකකුත් දාගන්නවා. ලුණුත් වගරස ප්‍රමාණයට දාගන්න. ආකාරයට දැන් අපි කලවම් කරගන්න මේ කොන්දට සීනි ටික දිය වෙන්න. ලුණු එහෙම දාගන්නකොට ලුණු කුඩු දාගන්නවා නම් වැඩි හොඳයි. මම දැන් මේක මෙන්න මෙහෙම කලවම් කරගත්තා. ඉතින් ඔන්න තමයි අපේ දොඩම් බීම එක හදාගත්තේ. ඉතින් දැන් අපි මේ දොඩම් බීම එකේ රස බලමු. ආරහක් දෙන්න. මේ වගේ දොඩම් බීම ගෙදරදීම හදන්න ඕනේ. ඉතින් මම අදට සමුගන්නවා කිව්වට මම තවත් වීඩියෝ එකකින් ඔයාලව හමුවට එනවා. සුබ දවසක් වේවා.